lighten up. Take me on your magic river. Tell me all your dreams align. Sign me up. hello කොහමද ඔයාලට? ඉතින් මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් ගේන්නේ. ඇත්තටම මට මගේ බිස්නස් එකේ වැඩයි මගේ අනිත් වැඩයි බැලන්ස් එකේ කරගන්න බැරි වෙච්ච නිසා තමයි වීඩියෝ ගේන්න පරක් වුණේ. එහෙනම් දැන් අපි අපේ බ්ලොග් එකට යමු. ඉතින් ඔන්න මේ දවසේ උදේ නැගිට ගමම මම කළේ ඕගොල්ලෝගේ ඕඩර්ස් පැක් කරන්න පටන් ගත්ත එක. ළමයි අතටම මට ෂොප් අප්ඩේට් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මම මේ වීඩියෝ එක අන්තිමේදී දැනට මං ගාව ස්ටොක් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් පෙන්නන්නම්. මේ වේදී නම් ගොඩක් අයිටම්ස් ඉවරයි. ආපහු ඒ අයිටම්ස් ඔක්කොම ජනවාරි මාසේ රීස්ටොක් කරනවා. එතකොට නම් මං අනිවාර්යයෙන්ම ෂොප් අප්ඩේට් වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මම මේ දැන් පැක් කරන්නේ ඊයේ රෑ 11 ඉඳලා අද උදේ 7-8 විතර වෙනකම් මම බාරගත්තු ඕඩර්ස් ටික. මම මේ ඕඩර්ස් පැක් කරන වැඩේ ගොඩාක් ආසාවෙන් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලොන්ටත් ගොඩාක් ස්තුතියි මට දෙන සපෝට් එකට. ඕගොල්ලෝ මට ඕඩර්ස් දෙනවා. ඕඩර්ස් දාලා ඒවට ෆීඩ්බැක් දෙනවා. ලස්සන ෆොටෝස් එවනවා. කට්ටියට රෙකමන්ඩ් කරනවා. ඉතින් ඕගොල්ලෝගේ සහයෝගයටත් මම ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔන්න ඉතින් මම ඉක්මනින් නාගෙන ඇවිල්ලා මේ හදන්නේ ඕඩර්ස් ටික පැක් කරන්න. පැයකමාරක් දෙකක් වගේ යද්දි මම ඕඩර්ස් ටික ඔක්කොම පැක් කරගත්තා. මෙතන පාර්සල් 15ක් 16ක් විතර තියෙනවා. ඊයේ රාත් පැක් කළා තව 15ක් විතර. මේ ඔක්කොම ටික අරගෙන මම පෝස්ට් ඔෆිස් එකට යන්න හදන්නේ. යන්න කලින් මම උදේට කාලා යනවා. මොකද පෝස්ට් ඔෆිස් ගිහිල්ලා මට තව වැඩ දෙක තුනක් කරගන්න තියෙනවා. ඒ වැඩ ටික කරගෙන එනකොට පරක් වෙන නිසා මම දැන් කාලම යනවා. ඉතින් ළමයි මේ තියෙන්නේ අපේ අම්මා මට හදලා දුන්නු උදේ කෑම එක. පොල් රොටි තියෙනවා, ලුණු මිරිස් තියෙනවා. ඉතින් තේ එක නම් හදාගත්තේ මම. මම ඔයගොල්ලන්ට කිව්වේ ඊයේ රාත් මම ඕඩර්ස් වගේ පැක් කරා කියලා. ඉතින් මේ තියෙන්නේ අන්නේ ඕඩර්ස් ටික. ඉතින් මම ලෑස්ති වෙවි එනකොට මට මගේ වෙබ්සයිට් එකෙන් ඕඩර්ස් දෙකක් ආවා. ඒ දෙකම කුරියරයකට බාර දෙන්න ඕනේ. ඉතින් මම ගෙදර එනකොට පරක් වෙන නිසා මම ඒ දෙක පැක් කරලා අම්මලට කියලා ගියා කුරියරයකට આવොත් බාර දෙන්න කියලා. පෝස්ට් ඔෆිස් එකට පාර්සල් ටිකක් බාර දීලා මගේ print outs වගේක් තිබුණා. ඒ ටිකත් අරගෙන මම කීල්ස් එකට ආවා. මේ බලන්නකො ළමයි දැන් පොල් සම්බෝලත් මේ පැකට් කරලා විකුණන්න දිනනවා. මම මෙන්න මේ ටික තමයි කීල්ස් එකෙන් ගත්තේ. මම මේ කීල්ස් බ්‍රෑන්ඩ් එකේ එන මෙන්න මේ ටිපි ටිප් දෙක ගත්තා. ඉතින් මම හිතුවේ මේවර අපි පොඩි කාලේ කාපු ටිපි ටිප් වගේ ඇති කියලා. හැබැයි මේ ටිපි ටිප් එකේ ගොඩක් කන්න බෑ. කනකොට එපා වෙනවා. ඒ කියන්නේ ඒකේ රස සෙට් නැහැ. මං හිතුවා මට විතරයි කියලා. මට විතර නෙමෙයි අපේ ගෙදර කට්ටියත් මේ ටිපි ටිප් දෙකටම කැමති වුණේ නැහැ. අර අපි පොඩි කාලේ කාපු ටිපි ටිප් අපිට ඕන තරම් දුන්නොත් ඕන තරම් කනවනේ. හරිම දුකයි ළමයි මේ ටිපි ටිප් නම් ඒ වගේ රස නැහැ. මෙන්න මේක නම් හරිම රසයි ළමයි. මේකේ ෆ්ලේවර්ස් 4ක් තියෙනවා මං හිතන්නේ. ඒ 4න් මං 3ක් try කරලා තියෙනවා දැනට. ඒ තුනම හරිම රසයි. මෙන්න මේ බිස්කට් එකත් හොඳ රසට තිබුණා. මං ඒකටත් කැමතියි. ඊට පස්සේ මම මේ බිස්කට් එකත් ගත්තා. මේ බිස්කට් එකත් එච්චර රස නැහැ. ඊට පස්සේ මේ ප්‍රෝටීන් බාර් ගත්තා. මේවා ගත්තේ මට නෙමෙයි බොයිෆ්‍රෙන්ඩ්ට ගත්තේ. මගේ ඔඩි ක්ලෝන් එක ඉවර වෙලා තිබුණා. ඒක නිසා මම මෙන්න මේකත් ගත්තා.
ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් වෙලා ඉඳලා ඊට පස්සේ මම දවල්ට කෑවා. කාලේ ඉවර වෙලා මම මේ දවස්වල ඔඩියෝ බුක් එකක් අහනවා. ඒක අහන්න පටන් ගත්තා. දැන් පැයකට එකමාරකට කලින් හොඳට අවුව පාලා තිබුණා. එකපාරටම තමයි මේ වහින්න පටන් ගත්තේ. ඊට පස්සේ මම දැන් ආපහු ඕඩර්ස් වගේක් පැක් කළා. මේ අද උදේ 8-9 විතර ඉඳලා මේ වෙනකම් බාරගත්තු ඕඩර්ස් ටික. ඉතින් මේ ඕඩර්ස් ටික පැක් කරන ටික මම වීඩියෝ කළේ නැහැ. මොකද ඒක වීඩියෝ එකට ඇඩ් කළොත් වීඩියෝ එකක් දික් වෙනවා. ඒ වගේම මේ vlog එක පුරාම ඔයගලන්ට බලන්න වෙන්නේ. එතකොට මම ඕඩර්ස් පැක් කරනවා විතරයි. වෙනදට නම් මේ වැඩවලට මගේ බොයිෆ්‍රෙන්ඩ් උදව් කරනවා. ඊට පස්සේ අපේ නංගි උදව් කරනවා. ඉතින් ඒ දෙන්නටත් මේ දවස් ටිකේ මට උදව් කරන්න බෑ. ඒ දෙන්නත් වැඩ. ඉතින් තනියම ඔක්කොම වැඩ ටික කරගන්න වෙච්ච නිසා තමයි මට වීඩියෝ අරගෙන එන්න බැරි වුණේ. දැන් මම මේ ලෑස්ති වෙන්නේ පොඩ්ඩක් පන්සලට ගිහිල්ලා එන්න. පන්සලේ අපේ අම්මලා පූජාවක් බාර අරගෙන තිබුණා. ඒකට යන්න තමයි මේ ලෑස්ති වුණේ. පන්සල් ගිහිල්ලා ගෙදර ආව විතරයි හොඳටම වහින්න පටන් ගත්තා. අපිට කරන්ට් එකක් ගියා. ඉතින් කරන්ට් එක නැතුව මොකුත් කරන්න බැහැනේ. දැන් ඉතින් කරන්ට් එක එනකම් බලාගෙන ඉන්නවා. අපිට කරන්ට් එක ආවා. දැන් මං හදන්නේ රැයට කන්න. රැයට කාලේ ඉවර වෙලා මම ඇඟ සෝදාගත්තා. දැන් මං හදන්නේ නිදා ගන්න. ඕගලන්ට මතක ඇති මම කිව්වා මම මේ දවස්වල ඔඩියෝ බුක් එකක් අහනවා කියලා. ඉතින් අද දවසට මම කරන අන්තිම වැඩේ තමයි ඒක. ඉතින් මගේ අද දවස මෙන්න මේ විදිහට තමයි ගෙවුනේ. අද දවස් ඉවරුණාට තාම මගේ වීඩියෝ එක ඉවර නැහැ. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් මම පෙන්නන්නම් ඕගලන්ට මේ දවස්වල මගේ ස්ටෝර් එකෙන් ගන්න පුළුවන් මොනවද කියලා. sticky notes, touch markers, double-ended highlight set ඔය ප්‍රොඩක්ට් තුන විතරයි දැනට ස්ටොක් එකතු වෙලා තියෙන්නේ. මේ ස්ටිකි නෝට් එකේ ඩිසයින්ස් 4ක් දැනට අපි ගාව ගන්න තියෙනවා. ඒ වගේම තමයි මේකේ ෂීට්ස් 80ක් තියෙනවා. ඔයගලන්ට මෙන්න මේ જાතිය ස්ටිකි නෝට්ස් ගන්නත් පුළුවන්. මේකේ ෂීට්ස් 30ක් තියෙනවා. මෙන්න මේ highlight set එකත් ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේම 48 60 touch marker set ගන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් ආපහු හම්බ වෙනකන් යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.